ගුඩ් මොර්නිං යාළුවනේ. අද අපි මාසයකට විතර පස්සේ කියන්නේ හරියටම ගිය අවුරුද්දේ මේ අවුරුද්දේ නොවැම්බර් 25 ඉඳන් අපි ලොකු ප්‍රශ්නවල මුහුණ දුන්නා. මුළු ලංකාවම ඒක අපි හැමෝම දන්නවා. ඒතර විශේෂයෙන් මම ඉන්නේ කොත්මලේ. ඒතකොට කොත්මලේ බටහිර තමයි මම ඉන්නේ. හැබැයි කොත්මලේ නැගෙනහිර ප්‍රදේශය සම්පූර්ණයෙන් විනාශ වුණා. ගොඩක් පවුල් අනාථයි. ගොඩක් විනාශ වුණා. මෙද මහනුවර ගලහ පැත්ත එතකොට පොළොන්නරුව අනුරාධපුර ඒ පැති ගොඩක් විනාශ වුණා. සෝමාවති පුදබිම ගම් වතුර ගලුවා කොළඹ පැත්ත ඒ හැමදේම ගොඩක් විනාශ වුණා. ලංකාවේ ආර්ථිකයට ලොකු බලපෑම් එල්ල වෙච්ච කාලයක්. මේ පසුගිය මාසය තුල අපි ගුණත් කරේ අසරණ වෙච්ච මිනිස්සු වෙනුවෙන් අපේම සහෝදරයෝ වෙනුවෙන් අපි එකතු කරා වියලි ආහාර මුදල් එකතු කරලා දුන්නා. ගොඩක් දේවල් කරා. අපි ඒ ව්‍යාපෘති තාම ඉවර නැහැ. අපි තවමත් කරනවා. අපි දැන් මේ දවස්වල කරන්නේ අසරණ ළමයි වෙනුවෙන් අයවට අවශ්‍ය පෙළ පොත් ඒ වගේම ලියන පොත් පෑන් පැන්සල් බෑග් වගේ දේවල් එකතු කරලා බෙදලා දෙන එක තමයි කරන්නේ. අපි දැනට ඉස්කෝලේ කීපයක් තෝරගෙනත් තියෙනවා. සතුටුයි කියන්න. එතකොට මේ ඔක්කොමත් අස්සේ මාසයකට විතර පස්සේ අපි පොඩ්ඩක් අද එළියට යන්න ඕනේ කියලා හිතාගත්තා. මොකද අපි ඔළුවත් පොඩ්ඩක් රිලැක්ස් වෙන්න ඕනේ. මෙච්චර ප්‍රශ්න වෙච්ච එකේ අපිට පොඩ්ඩක් අර පොඩි වෙනසක් ඕන නිසා තමයි අපි පොඩ්ඩක් මේ එළියට යන්න තීරණය කරේ. එතකොට අද අපි යන්න දැන් පොඩ්ඩක් හිත එනකොට අපි වැළුවා අපි කොහෙද යන්නේ කියලා. ඒක යන්න තැනක් තීරණය කරපු එක තැනක් තමයි සීගිරියද යන්නම් කියලා හිතුවා. සීගිරියට හරියට මං ඉන්න තැන ඉඳන් කිලෝමීටර් 150ක් වගේ තියෙනවා. අපි දැන් ගමන පටන් ගත්තා හරියට මුදේ 6යි කාලට වගේ තමයි ආවේ. දැන් හයලා උදේ 6:20යි. විනාඩි 5ක් විතර දුර වෙලා තමයි මම වීඩියෝ කරන්න පටන් ගත්තා වලට. එතකොට අද අපි යන්නේ සීගිරිය. එතකොට මම ඉස්සරවම කොත්මලේ ඩෑම් එක හරහා ගම්පල එවැගේම නුවරට යනවා. නුවරින් කඩුගස්තොට මාතලේ නාවුල පහු කරලා තමයි අපි සීගිරියට යන්න බලාපොරොත්තු වෙන්නේ. යන අතරතුර අපි යන්න බලාපොරොත්තු වෙනවා පිදුරංගල. හැබැයි මේ වීඩියෝ එක දිග වෙන්න පුළුවන්. ඒක නිසා පිදුරංගල මේ වීඩියෝ එකට හෝ වෙන වීඩියෝ එකකට ගේන්න බලාපොරොත්තු වෙනවා. එතකොට සීගිරිය පිදුරංගල එවැගේම කණ්ඩලම් වැව අන්න ඔය වගේ ප්‍රදේශ ටික අපි යන්න බලාපොරොත්තු වෙනවා. අපි බලමු කොහොමද අද අපි මේ ගමන ගිහිල්ලා එන්නේ කියලා. එහෙනම් මේ ගමන යනකම් ඔයාලා අපිත් එක්ක එකතු වෙන්න කියලා ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අපි අපේ ගමන පටන් ගමු. ඔයා මේක ගහලා දෙනවා වේල්ල මත වාහන නැති සපුරා තහනම් වේල් නැරඹීම සඳහා නැරඹීම මැදින් ටිකට් පතක් රැගෙන එන්න ඕනි. විවෘත කාල සීමාව 8:04 කියලා තියෙන. හැබැයි දැන් නම් මේ වෙනස් වෙලා තියෙන්නේ මොකද මේ රටේ තිබ්බ ප්‍රශ්නෙත් එක්ක. අර උඩ පේන්නේ කොත්මලේ චෛත්‍යය. එතකොට මේ තමයි කොත්මලේ ජලාශය. ඒ වගේම මේ තමයි කොත්මලේ වේල්ල. පාන්දරට 3ක් තියෙනවා කොත්මලේ වේල්ලේ. මේ ළඟදී පොඩක් පෝස්ට් එහෙම ෂෙයා වෙනවා, කැඩිලා තියෙනවා, පුපුරලා තියෙනවා. එහෙම දෙයක් නැහැ. හැබැයි මේ ඔයාලා කොත්මලේ ඩෑම් එක මැදි කෙලින් යනකොට පේනවා මේ ඉරක් තියෙනවා. හැබැයි ඒක දැන් ගොඩක් කල් අපිත් දන්න දවසේ ඉඳන් තියෙන තැනක්. මේක දැන් එහෙම මුකුත් ප්‍රශ්නයක් නැහැ. මේ නිකන් පාන්දරට 3ක් තියෙනවා. පාන්දරට තියෙන්නේ අර කොත්මලේ චෛත්‍යය. එතකොට ඔයාලට පෙන්වන්න බැරි වෙයි මෙන්න මේ යහපැත්ත සම්පූර්ණයෙන්ම කොත්මල් ජලාශය වාහන නිසා අතර ශාල දකක් වගේ වෙලා තියෙන්නේ. බලන්න බැරි නම් බලන්න බැරි කොච්චර ලස්සනද කොත්මලේ වේලේ.
ගම් පැත්තට ගියොත් අපිට ගම්පලට යන්න පුළුවන්. මෙතෙන් දකුණු පැත්තට ගියොත් අපිට යන්න පුළුවන් කොත්මලේ ඩෑම් එක පැත්තට. අපි දැන් මේ යන කොත්මලේ ඩෑම් එක පහු කරගෙන ගම්පල පැත්තට. අපි ඩෑම් එකකින් ඇවිල්ලා කොත්මලේ වේල් හරහා ඇවිල්ලා නම් සුද්ධ කරලා ගොඩක් වෙලාවට ජීවිත හරිය මොකුත් උන්නේ නැහැ. මෙතන අපි මුල් දවස් ටික එනකොට නම් මෙතන වාහනයක් ගියත් හරිම අමාරුයි. දැන් නම් සුද්ධ පවිත්‍ර කරලා තියෙනවා. මෙතන මේ ඉස්සරහත් ද්වාරයට වේන ඇති හැමතැනම මොකද කඳු කරේ අපි ඉන්නේ. එතකොට හැමතැනම බැලුවොත් මේ පේනවනේ නාය ගිහිල්ලා ගල් තලාව මත තියෙන පස් කණ්ඩේ සම්පූර්ණයෙන්ම ඇවිල්ලා තියෙන්නේ. ඒක තමයි ඇත්තම කතාව. එතකොට විශේෂයෙන් කියන්න ඕනේ මේ ඉස්සරහට අපිට හම්බ වෙනවා මෝඩයාගේ පාලම කියලා අපි කියන්නේ. මොකක්ද ඒද ඔයාලා දන්නවද මෝඩයාගේ පාලම කියන්නේ මොකක්ද කියලා? සාමාන්‍යයෙන් පාලමක අත්තට තියෙන්න ඕනේ පාලමට උඩින්. ඒකනේ සාමාන්‍ය දේ. හැබැයි මේ උලපඩේ තියෙන මේ මෝඩයාගේ පාලම කියන එකේ අත්තට තියෙන්නේ පාලමට යටින්. මේක ඉස්සර තමයි පාවිච්චි කරලා දෙන්නේ. හැබැයි දැන් නම් පාවිච්චි කරන දැන් අලුත් පාලමක් තියෙනවා උලපඩේට. එතකොට ඒක නිසා තමයි මෙතන මෝඩයාගේ පාලම කියන්නේ. අපි මෙතනින් වම් පැත්තට දාලා උලපඩේ හරහා තමයි යන්නේ. නැත්නම් අපි කෙලින්ම ගිහලා මෙතනින් දකුණු පැත්තට ගිහලා අටභාගය හරහා යන්නත් පුළුවන්. යටභාගය හරහා යනකොට තමයි අපිට මොරගොල්ල අලුතෙන් හදන ඩෑම් එක එහෙම හම්බ වෙන්නේ. මොරගොල්ල ජලාශය. හැබැයි අද අපි යන්නේ උලපඩේ හරහා. ඉතින් හර පොඩ පාර මේ කිලෝමීටර් 2 උලපඩේට යනකම් පොඩ්ඩක් සවුත් වෙයි. අපි වලට වෙන්නන්නම් කොහොමද මේ අපි මං වලට කියපු මෝඩයාගේ පාලම කොහෙද තියෙන්නේ කියලා. දැඩි හානියක් සිද්ධ වෙනවා ඔයාලා දන්නවා. උලපනේ සහ නාවල පිටි අතර තියෙනවා කඩල් බෝක්කුව කියලා. මේ කඩල් බෝක්කුව කියන තැන ජීවිත විශාල ප්‍රමාණයක් නැති වුණා. මොකද එතන තියෙනවා වාහන ගරාජ් එකක්, ඒ වගේම ලී මෝලක්. ඒ ඔක්කොම දැන් විනාශ වෙලා දවස් 20ක් විතර වාහන පවා නාවල පිටියේ ඉඳන් උලපනේට නැත්නම් 60 බස්සයක් බස් තියා කිසිම දෙයක් වැඩ කරේ නැහැ. ඊට පස්සේ තමයි ඔක්කොම හදලා පාරවල් ඇරියේ. අපි දැන් ඉන්නේ මේ මම ඔයාලට කියපු මෝඩයාගේ පාලම කියන තැන. අපි නවත්තලා බලමු කොහොමද මෝඩයාගේ පාලම කියන්නේ. මෙතන උලපනේ අලුත් පාලම. එතකොට මේ තමයි බලන්න. අර තමයි වාව් මාර ලස්සන මීදුමින් එක වැහිලා තිනවා. මේ තමයි මෝඩයාගේ පාලම. මේ තියෙන මේක මෝඩයාගේ පාලම. ඒක වල් පේන අත්තට යටින් තියෙනවා. පේනනේ වතුර කොහෙන්ද ගිහිල්ලා තියෙන්නේ කියලා. මේ වගේ ගලන්න ඕනේ වතුර. අන්න අර එහෙම තමයි වතුර ගිහිල්ලා තියෙන්නේ. මෝඩයාගේ පාලම අතන තියෙනවා. කුකුල් ෆාම් එකක් තමයි තිබ්බේ. ඒක විනාශ වෙලා තියෙනවා. ඊට උඩින් තමයි කෝච්චි පාර සම්පූර්ණ විනාශ වෙලා තියෙනවා. ඒ ටිකේ ඊට උඩින් තමයි හැටන් නුවර ප්‍රධාන මාර්ගය සම්පූර්ණ විනාශ වෙලා තියෙනවා. දැන් නම් යථාර්ථයට පත් කරලා තියෙනවා. එතකොට පේනවනේ ඉර නැගගෙන එන ගමන් තියෙන්නේ. සිලොන් ඉලෙක්ට්‍රිසිටි බෝඩ් CB පේනවනේ. කොච්චර විනාශයක්ද වෙලා තියෙන්නේ කියලා. විනාශයක් තමයි උලපනේ වෙලා තියෙන්නේ. මේක තමයි දැනට අපි පොඩි නිකන් බෙට්ටියක් වගේ හිතමු. දෙන්න අපි ගත්තා බිත්තර බන්නේක්කුයි සින්සම්බල් බන්නේක්කුයි සුපුරුදු නෙස්කෆේ එක. අපේ කාර් එක තියෙන මේ ටික කාලා දැන් වෙලාව 7:02යි. 45ක් විතර තමයි පැවිලා තියෙන්නේ. අපි දැන් ගම්පලට කිට්ටුයි. අපි එහෙනම් මේ ටික කාලා බීලා දැන් යන්නේ නුවරේ ඉඳන් අඩුවස්තර පැත්තට වහබඩ යන පාර. යන්නත් තහනම් කරලා තිබුණා ටික දවසක් යනකම්. මේ කියනවා ඒ වට්ටාරන් තැන්න ග්‍රවුන්ඩ් එකක් එහෙම දැන් නැහැ. ආය සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙන්නේ.
හරි අපි දැන් නුවරින් ඉඳන් ඇවිල්ලා මාතලේ පහු කරගෙන මාතලේ සහ බලාපත්තල පහු කරගෙන නාවුල පැත්තට යන ගමන් තමයි තියෙන්නේ. ඔයාලා බලන්න මේ හරියම මාර ලස්සන පරිසරයක් තියෙනවා. අපි ඉස්සරහට බලමු කොහොමද තත්ත්වය කියලා. අද සිකුරාදා දවසක්. වාහන නම් ටිකක් අඩුයි. මොකද නත්තල් ඊයේ නත්තල් අද 26. මේ වගේ දේවල් එක්ක තමයි අද අපි මේ ගමන යන්නේ. බලමු කොහොමද කියලා ඉස්සරහට. ගයිස් අපි දැන් ඉන්නේ දඹුල්ලට කිට්ටු කරලා තව විනාඩි 2-3ක් ඇතුළත අපි දඹුල්ලට යනවා. අපි මේ සීගිරිය යන ගමන දඹුල්ල අතරම පහු කරගෙන යන්න ඕනේ. දඹුල්ල අපි දන්නවා හැමෝම ප්‍රසිද්ධ දඹුල්ල රන්ගිර දඹුල් විහාරය තියෙනවා. ඒ වගේම ගොඩක් ලස්සන දඹුල් විහාරය. අපි එද්දි පුළුවන් වුණත් දඹුල් විහාරයටත් යන්න බලමු. අපි දැන් ඉන්නේ දඹුල්ල නගරේ. අපි දඹුල්ල නගරේ හරහා මේ වම් පැත්තට ගියොත් අපිට කුරුණෑගල පාරට සම්බන්ධ වෙන්න පුළුවන්. හැබැයි අපි යන්න ඕනේ මෙන්න මේ පාරේ. දඹුල්ල නගරේ හරහා අපි තාමත් දැන් වෙලාව උදෑසන 10:35යි. දැන් අපි දඹුල්ල නගරේ පහු කරලා යන්නේ. දඹුල්ල කියලා කියන්නේ ශ්‍රී ලංකාවේ ආර්ථික මධ්‍යස්ථානයක් හිමිදී අපි හැමෝම දන්නවා. ඒක නිසා වාහන අතපොලි අධික ලෙස තියෙන දේශයක් තමයි දඹුල්ල නගරය කියලා කියන්නේ. ඒ වගේම යාපනයේ අනුරාධපුර පොළොන්නරුව වගේ දුර පැති වලට යාපනයේ වවුනියා මුලතිව් ඒ වගේ පැති වලට යන බස් විශාල ප්‍රමාණයක් කියන්නේ හැම බස් එකක්ම කියන්නේ නුවර සිට පැමිණෙන මේ ප්‍රදේශයෙන් බැවින් දැඩි වාහන අතපොලියක් තියෙනවා හැමලේම දඹුල්ල නගරේ. හරි මෙන්න මෙතනින් තමයි සීගිරියට අපි හැරෙන්න තියෙන්නේ. සෆාරි ඊට පස්සේ පොඩි හෝම් ස්ටේ පොඩි රිසෝට් කැෆේ ගොඩක් තියෙනවා මේ හැටි. මෙතන වාහන දාලා යන්න තමයි තියෙන්නේ. අපි දැන් පාක් කරන්න තැනක් හොයන ගම සීගිරි රත ගාලා. දැන් තියෙනවා කැප් එකක් අයිස් කැප් හැට් ඕන එකක් ගන්න පුළුවන්. සෙනග ගොඩක් ඇවිල්ලා මොකද මේ ලොන් වීකෙන්ඩ් එක. සෙනග ටිකක් ඉන්නවා. කොහෙද වාහනේ දාගන්න දැනක් තියෙන්නේ කියලා. අපි දැන් සීගිරියේ බහැලා මෙතන තියෙනවා නවනගරේ සීගිරිය. මේක බහැලා පයින් යන්න ඕනි ටිකක් දුර යන්න ඕනි කියලා තමයි. Pikiran, apa likin no? Toda mi messo, Rilau, Ali, Kimbullu. Hataran board gahal tuna inna gela, balaga. Deki haki Sigiri Pasha deki haki Shaka Hatavisha Bakamona Mua Monara Vili Udua Kanda Yagodakino Kavalava Rukatragaha Naria Kamina. Sigiri Mutanatino Sigiri Kautuka Garia. Ada loko senaga kinna මොකද මේ ලොන් වීකෙන්ඩ් එක. අද සති දවසක් වුණත් ගොඩක් කට්ටිය නිවාඩු දාලා ඇවිල්ලා තියෙනවා. ඔසෝයන හර්බල් ගාඩ්. ප්‍රවේශ පත්‍ර ටිකට් කවුන්ට් එක තියෙන මෙතන. මියුසියම් එකයි ඔක්කොම. ටිකට් එක අරන්
සීගිරියට වැඩි හිටි අවුරුදු 10කට අඩු ටිකට් ගන්නේ නැහැ. කට්ටි ගොඩක් උඩක් ඉන්නවා වෙනවා. දේශීය නැහැ. හරි අපි QR කෝඩ් එක ස්කෑන් කරලා ඇතුළට යන ගමන් ඉන්නේ. ආලක මන්දාව කාශ්‍යප හෝ රාවණා හෝ කවුරු හැදුවත් ලංකාවේ තියෙන ලස්සනම බලකොටුව. නිකන් දැන් පොඩ්ඩක් වෙනස් වෙලා. යකඩ හිම ගහලා තියෙනවා. හරවනිස් කලංකයි ඉස්සර කොහොම තිබ්බද කියලා හිතා ගන්න බෑ. Silaw දෙන්නෙක් ඉන්නවා. ෆෝන් එක ගන්න. මේක මොකද්ද? සීගිරියක්ද? සීගිරි කකුලද නැත්නම් කුරුල්ලෙක්ගේ කකුලද? අදට අවිරහසක් වෙච්ච සීගිරිය. එතකොට අර අතනින් පේන්නේ අපි අද යන්න හිතන් ඉන්න පිදුරංගල. සීගිරිය හරිම අමාරුයි. දැන් අවසර වැඩි. පොඩ හිතකින් ඉඳලා අතන බෙනේ පිදුරංගල නතන. යා बाहर है लोगों ने मुझे प्रॉम्प्ट कर दिया है इंडिया को लोकप्रिय माना है ये गवर्नमेंट इंडिया ना इतना इंडिया को बेटर डिग्री चीज है हम अंदर वाले से आने पेन दाना දැන් මේ ටයි ගන්න මේක ඩ්‍රෝන් යවන්න බෑ. ඩ්‍රෝන් යවන්න තහනම්. හරි පේන්නේ පිදුරංගල. අපි යන්න ඕඩේ. මේ පොකුණු. උතුරු නන්නේ. Yang ini, reload.
මේ තමයි එක්සිට් එක. අපි දැන් එක්සිට් එන්න යන්නේ. මේ අපි පල්ලෙහාන් තියෙන අපි ආපාර. අපි දැන් යන්නේ මේ දෙකේ තියෙනවා සීගිරි බීති සිතුවම්, කැටපත් පවුර, ඒ වගේ ටික බලාගෙන මේ එක්සිට් එන්න තමයි අපි යන්නේ. අපි අර ආපාර. අපි දැන් ඔහෙම තමයි යන්නත් ඕනේ. හරි ඔතන තමයි කැටපත් පවුර තියෙන්නේ. එතකොට මම තාත්තෙන් වීඩියෝස් ගන්න ෆොටෝස් ගන්න දෙන්නේ නැහැ. සමහර මිනිස්සු උසතැන් වලට බයයි. ඉද්දි පරිස්සමට. එතන මොකද්ද ගහලා තියෙන්නේ? කැටපත් පවුර ස්පර්ශ කිරීමෙන් වළකින්න කැටපත් පවුර මිරා වෝල් කියලා කියනවා. මේක ෆොටෝ ගත්තට කමක් නැහැ මං හිතන්නේ. ඔව් කැටපත් පවුර මුකුත් ගහලා නැහැ ෆොටෝ ගන්න එපා කියලා. අනිවාර්යෙන් අල්ලන්න එපා. මේක බිදිසිතුවම් තියෙන්නේ ස්මාරක වල හානි කියන දඩුවම් ලැබෙති වරදක්. කැඩපත් පවුර මේ කැටපත් පවුර නෙමෙයි කැඩපත් පවුර කියලා තමයි ගහලා දෙන්නේ. අර වල පේනවාද? එතන තමයි සීගිරි බිතිසිතුවම් වලට යන්න තියෙන්නේ. උඩට පස්සේ තනි ගල. නේද? Okay guys, අපි දැන් සීගිරියෙන් කන්ද නැගලා සීගිරිය බහැලා යන ගමන් ඉන්නේ. අපි දැන් වෙලාව 1:12:43යි. එකට කිට්ටුවේ අපි තව ලන්ච් එක ගත්තෙත් නැහැ. මොනවද කාලා අපි යම් පිදුරංගල බලන්න. අපි බලමු කොච්චර ලාවක් යයිද කියලා. වල පේනද පිටිපස්සෙන් සීගිරිය තියෙන්නේ. අපි මාර ලස්සනයි මේ ඒරියා එක. පොකුණු හැමදේම තියෙන මේකේ තමයි. ලොකු අවසරයක් තියෙනවා. නනම් කුඩයක් අරගෙන කැප් එකක් දාගෙන එන්න. හරිම ලස්සන තැනක්. ටිකට් එක 120යි. ෆොරිනර්ස්ලට නම් කොහොමද දන්නේ. ලෝකල්ස් 120යි ටිකට් එක. ආල්ට ඇවිල්ලා මුළු දවසක් සීගිරිය ඇවිදලා යන්න පුළුවන්. හරි අපි දැන් සීගිරිය නම් පල්ලෙහාට ඇවිල්ලා අපි දැන් යන්නේ පිදුරංගලට. පිදුරංගලට යනවා මෙතනින් ඇවිල්ලා මෙන්න මේ දින අන්න අර දින පිදුරංගලට වම් පැත්තට හැරෙන්න ඕනේ. අපි බලමු. වාහන පොල්ලක් යනවා මේ පැත්තේ. මෙහෙමත් එනවා. පටු පාරක් නේ. හරි අමාරු ඒ නිසා. දැන් පිදුරංගලට යන පාර. අපි ටිකට් එකක් ගත්තා එතන මේ සීගිරිය පාකින් එකේ. එතන ටිකට් එක 150යි. එතකොට එතනින් අන්තර තමයි මේ පාරේ ගිහින් පිදුරංගලට යන්න පුළුවන්. ළඟයි කිය. අපි ගිහින් බලමු. එන්ට්‍රන්ස් එක පිදුරංගලට යන්න. අපි දැන් යනවා නම් ඉතින් ගහලා තියෙනවා. අපි ආයානයට අපි මේ ඉවිසෙන්නේ මහරහතුන්ගේ සිටි පින්බිමකට. ඒක නිසා දාන හිසෙන් පහළ සව රයිස් ආවරණ පයි සංවර්ධන සැරසී එන්න කියලා ගහලා තියෙනවා. ඉතින් යන ගමන් අපි සීගිරිද ගත්තා පිපිඤ්ඤා. අපි දැන් පිපිඤ්ඤා කන ගමන් තමයි යන්නේ. හරිම ලස්සන දන නිදහසේ නිස්කලංකව ගිහිල්ලා එන්න කන්ති. හරිම නිස්කලංකයි. හරිම සනීපයි මේ ටික නම්. මේ වගේ තැනකින් තමයි පිදුරංගලට නගින්න තියෙන්නේ. හරි යාළුවනේ අපි දැන් ඇවිල්ලා ඉන්නේ පිදුරංගල කන්දවලට. අපිට අර එහෙම පේනවා සීගිරිය. අපි දැන් පිදුරංගල ඉන්නේ. අපිට මේ පැත්තෙන් පේනවා හොටෙල් අලියා. තේමා කලෙක්ෂන් එකේ හොටෙල් එකක්. තමයි පිදුරංගල. පේනවා සීගිරිය. මම මේ පිදුරංගල අද ආවේ අවුරුදු
5කට විතර පස්සේ වැඩි අවුරුදු 6කට විතර පස්සේ තමයි අද මේ පිදුරංගලට ආවේ. හරිම ලස්සන තැනක්. ඉස්සර කොච්චර තේජමානව වැජ්ජුණ පර්වත වෙන්න ඇතිද සීගිරිය පිදුරංගල කියලා කියන්නේ. ඕකේ ගයිස් අපි එහෙනම් පිදුරංගල කන්ද මුදුනේ සිට ඔයාලගෙන් සමුගන්නවා. අපි ඊළඟ වීඩියෝ එකකින් අපි ආයෙ හම්බෙමු. එතකන් ඔයාලා අපිව subscribe කරන්න. අපේ page එක like එකක් දාන්න. එහෙනම් අපි ගිහින් එන්නම්. අපි ශ්‍රී ලංකන් ටුවර්ස්